හයි රස බේරෙන හාල් පොල් බැදලා දාපු වට්ටක්ක කරි එකක් හදමුද? එහෙනම් එන්නකෝ. අපි මුලින්ම අපේ වට්ටක්ක ටික හොඳට සෝදලා ඔය පෙන්නන විදිහට කෑලි කපා ගන්න ඕනේ. පස්සේ හොඳට භාජනයකට දාලා කහ කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක්, අමුතුණු පහ ටිකක් ඔය විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ බැදපු මිරිස් කුඩු ටිකකුත් අපි ওই විදිහට එකතු කරගන්න ඕනේ. මම බැදපු මිරිස් ටික නම් හදාගන්නේ කබල මිරිස් කුඩු ටිකක් බැදලා. ඊට අමතරව අපි බැදපු තුවර පහ ටිකකුත් එකතු කරගන්න ඕනේ. අපි දැන් අපේ පොල් කිරි ටික ලෑස්ති කරගමු. අපි දැන් හිමින් සැරේට අපි දාපු අමුද්‍රව්‍ය ටික සේරම හොඳින් කලවම් කරගමු. අපි දැන් අපේ මිරිකගත්තු කිරි ටිකෙන් දී කිරි මිටක් දාගන්න ඕන අපේ වට්ටක්ක ටිකට. ඊට පස්සේ අපි හොඳට ඒ ටික කලවම් කරගන්න ඕනේ. දැන් අපි අපේ හාල් පොල් මිශ්‍රණය හදාගමු. හාල් ටික ඔය විදිහට පෑන් එකට දාලා හොඳින් බැද ගන්න ඕන කබලේ. ඊට පස්සේ පොල් ටිකත් ඒ විදිහටම කබලට දාලා බැද ගන්න ඕනේ. මේ තියෙන්නේ අද අපේ වට්ටක්ක මාළුවට අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. අපිට අවශ්‍ය වෙනවා අබ ටිකක්, කුරුදු පොතු කෑලි 2-3ක්, අපි බැදලා කුඩු කරගත්තු හාල් පොල් මිශ්‍රණය, ලූණු, සුදු ලූණු සහ අමු මිරිස්. අපි දැන් අපේ වට්ටක්ක මාළුව හදාගමු. අපි ඉස්සෙල්ලා තීකිරි ටික දාලා හදාගත්තු අපේ වට්ටක්ක ටික හොඳින් තැම්බෙන්න අඩු කින්දරේ වහලා තියන්න ඕන ටික වෙලාවක්. ඒක හොඳින් තැම්බුණාට පස්සේ වට්ටක්ක තිබ්බ භාජනයෙන් වෙන භාජනයකට අපි වට්ටක්ක ටික අයින් කරලා දැන් හදන්නේ මේ තෙම්පරාදුව දාගන්න. මුලින්ම පෑන් එකකට හොඳට තෙල් ටිකක් දාලා සුදු ලූණු, කුරුදු පොතු කෑලි 2-3ක්, අමු මිරිස් දාලා හොඳින් හැඳිගා ගන්න ඕනේ. මේ වෙලාවේ අපි සාමාන්‍ය ගින්දරේ තමයි ගින්දර තියාගන්න ඕනේ. පස්සේ අපේ වට්ටක්ක මිශ්‍රණය දාලා තෙම්පරාදුවට හොඳින් කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ සීනි තේ හැඳි කාලක් එකතු කරලා පොල් කිරි ටිකත් එකතු කරලා අන්තිමටම හාල් පොල් එක අපි එකතු කරනවා. දැන් අපි වට්ටක්ක එක හැදිලා ඉවරයි. මේ තියෙන්නේ අපේ ෆයිනල් ලුක් එක වට්ටක්ක එකේ. ඉතින් හරිම රස පාටට තියෙන ඇත්තටම මේක හරිම රසයි. හාල් පොල් බැදලා දැම්මම නෝමල් විදිහට අපි වට්ටක්ක හදනවට වඩා විශේෂ රසයක් තියෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි මේ වට්ටක්ක කඩේ එක හරිම මුක්කුයි. ඉතින් පාන්, බත්, ඉදියාප්ප මේ වගේ ඕනම කෑමක් එක ඔයගලන්ට මේකේ රස බලන්න පුළුවන්. හදලා මට පහලින් කමෙන්ට් එකකුත් දාන්න. මගේ channel එක subscribe කරන්න. එහෙනම් ආදරේ ගිහින් එන්නම්. bye bye.